තමන්ගේ කීර්තිය නැති වෙන ඒ වගේම රෝගාබාධ වලට නිදානයක් බවට පත් වෙන කරුණු ඊටාම හොඳට මේක ඊටා වැදගත් වෙන්නේ දැන් මේ සූත්‍රයේ ඊටාම හොඳට මේක සංවිධිත කරලා තියෙනවා. දැන් රෝගාබාධ වලට නිදානයක්. දැන් මීට කලින් බොහොම ඒ කියන්නේ අරක්කු සිගරට් කතන්දරයක් තිබිලා නැහැ. රෝගාබාධ වලට නිදානයක් කියන එක. ඒ වගේම ධනය සම්පූර්ණයෙන් නැති වෙනවා. ඒ වගේම තමන්ගේ කීර්ති නාමය අහෝසි වෙනවා. මේ ඔක්කොම ටික අපි අරගෙන බැලුවොත් ඒ වගේම ප්‍රමාදයට හා සිහිය විකෘති වීම. තමන්ගේ ස්වභාවික ප්‍රകൃති தත්ත්වය නැති වෙලා යනවා. ඒ කියන්නේ ස්වභාවික මානුෂික හැට ක්‍රියා කරනකොට වඩා වෙනස් මිනිස්සෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුදහමේ අර මූලික කරුණු ටික ඊටාම හොඳින් පෙළගස්සලා තියෙන නිසා මේ ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක පරාභව සූත්‍රය ගත්තොත් අපි අක්ක දුත්තෝච යෝනවර ලද්දං විනාශේති තම් පරාභව තෝමුක. ඒ කියන්නේ ස්ත්‍රී දූර්තයක් වීම, වහලෙක් වීම, ඒ කියන්නේ ඒකේ ලෝලත්වය වැඩි වීම, සුරා දුත්තෝ සුරාවට වහලෙක් වීම මේ කරුණු විසින් සම්පූර්ණයෙන්ම මිනිහෙක් ඒක පරාභව, ඒ කියන්නේ මිනිහෙගේ පිරිහීමේ දොරටු හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. අපි හඳුන්නේ දැන් යම් තැනකදී ගැටලුවක් විදිහට මතු කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ කියන්නේ මම මත්පැන් වලට ඇබ්බැහි වූ කෙනෙක් නෙවෙයි. මම බේබද්දෙක් නෙවෙයි. මම දවස ගානේ මත්පැන් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. මම විශේෂ අවස්ථාවකදී සමාජගත වීම සඳහා, ඒ සමාජයෙන් කොන් වීම සඳහා සහ සමාජයේ මම ආශ්‍රය කරන බුද්ධිමත් පිරිස මත්පැන් පාවිච්චි කරනවා. මට මේ මේස්ට යන්න වෙනවා. නමුත් මම බේබද්දෙක් නෙවෙයි. මේ විත්තිවාචකය ඔබ වහන්සේ පිළිගන්නවද නැද්ද? ඇත්තටම මේ දිල්ෂාන් දැන් ඔය ගැන ලොකු සාකච්ඡාවක් තියෙනවා. ලංකා සමාජය උනත් ලොකු සාකච්ඡාවක් තියෙනවා. ඇත්තටම ඕක තමයි ඔය මතය තමයි හුඟක් දුරටම මේ අපේ සමාජයේ මේ බුද්ධිමතුන් උගතුන් අර පහළට බීම සඳහා ඒ කියන්නේ බේබදුකමට ඇබ්බැහි වෙන පිරිසක් ඉන්නෝනේ. ඒ කියන්නේ ජීවිතේ නැති කරගත්ත. ඉතින් ඒ මිනිස්සුන්ට දැන් ඕනම සමාජයක මේ සමාජ මතයක් ඒ කියන්නේ සමාජ ක්‍රියාකාරීත්වය ගොඩනගන්නේ යම්කිසි ඉහළ සමාජයේ තියෙන පිළිගැනීමක් එක්ක. ප්‍රභූවරු කරනවා නම් ලොකු මිනිස්සු කරනවා නම් වැදගත්යයි කියලා හිතන මිනිස්සු කරනවා නම් ඒක පහළ සමාජයට අනිවාර්යයෙන්ම ගලාගෙන යනවා. ඉතින් ඔන්න ඔය කතිකාවත ඒ කියන්නේ හදිසියෙන් බිව්වට කමක් නැහැ. ලැබෙන වෙලාවක බිව්වට කමක් නැහැ. බිව්වා මෙන්න මෙහෙම වගේ දේවල් වෙනවා. ඒක හරි හොඳයි. ඒක තමයි මේක මත්ද්‍රව්‍ය සමාගම් වලට නැත්තම් මේ විකුණන සමාගම් වල තියෙන ප්‍රධානම වාසිදායක ප්‍රචාරක යාන්ත්‍රණය. ඒක හන්දා ඇත්තටම මත්ද්‍රව්‍ය වලින් අපට කිසිම මේ හදිසියෙන් බිව්වත් කලාතුරකින් බිව්වත් දිනපතා බිව්වත් මේක නරකම තමයි. මේකේ ඒ කියන්නේ මේකට ඒ කියන්නේ දැන් අපි හිතුවොත් දැන් සාමාන්‍යයක් විදිහට ගත්තොත් හදිසියෙන් බොනවා කියන එක. යම් කිසි දෙයකට හදිසියෙන් බොනවා කියලා අපි පෙළඹුණා නම් මිනිහාගේ මනසේ තියෙනවා මේ ඇබ්බැහිකම කියලා එකක්. දැන් ඇබ්බැහිකමක් ආපු ගමන්ම එයාට ඉඩක් හැදෙනවා ඒකට යන්න. දැන් අපි හදලා තිබුණොත් නෑ මම මේකට යන්නේ නෑ කියලා ඔහුට අත්දැකීමක් නෑ. දැන් උදාහරණයකට ගත්තොත් අවුරුදු 20 30 විශේෂයෙන්ම 16 25 අතර වයස් කාණ්ඩේ අපට පුළුවන් නම් මත්ද්‍රව්‍ය සහ අරක්කු ඒ වයින් ඒ කියන්නේ අරක්කු සිගරට් ඕවා නවත්ත ගන්න සාමාන්‍යයෙන් සම්භාවිතාවක් හැටියට 26න් 27න් කොහොමවත් යන්නේ නෑ. එතකොට අපි ඔය සෝෂියල් ඩ්‍රින්ක් කියලා දැන් ඔකට බටහිර කියනවනේ හදිසියෙන් ඉඳ හිට බොන එක නිකන් ඒක සාමාන්‍යයක් විදිහට කියනවා. නමුත් ඒක තමයි අර බේබද්දෙක් වීමට අවශ්‍ය කරන මූලික දේ සකස් කරන්නේ. දැන් ඔහුම විශාල සමාජ කම්පනයක් ඇති වුණා. ඒ වගේම විශාල සමාජයේ Tamanට අසහනයක් ඇති වුණා. විශේෂයෙන් මේකට සම්බන්ධ කරලා තියෙනවා මත්ද්‍රව්‍ය සමග අසහනය බීමත්කම කියන ඒවා මේ සාමාන්‍යයෙන් මේ ඒ වගේ කියන්නේ ඒව ඇති වුණොත් අනිවාර්යෙන් දුකට බොන්න ඕන. හිතේ අමාරුවට බොන්න ඕන කියලා මතයක් හදලා තියෙනවා. ඉතින් හිතේ අමාරුව නැති වෙන්නේත් නැහැ, දුක නැති වෙන්නේත් නැහැ, ලෙඩ රෝග අඩු වෙන්නේත් නැහැ, සන්තෝෂයක් ලැබෙන්නේත් නැහැ. අපි විශ්ලේෂණය කරලා ගලුවොත් එහෙම එකක් නැහැ. නමුත් එහෙම සමාජ මතයක් හදලා තියෙනවා. ඉතින් ඔබ කියන විදිහට අර හුඟක් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අර ඉඳ හිට කිව්වම අර පල්ලෙහාට එක හුඟක් බලපානවා. ඉතින් ඒක හන්ද මේක අපි මම හිතන්නේ සමාජයේ අපි ළඟ කතා කරද්දී අපිට ටිකක් තවත් සාකච්ඡා කරන්න පුළුවන් මාතෘකාවක් කියලා මම හිතනවා. ඒ අතුරු කතාවට ප්‍රවිෂ්ඨ වෙන්න වහන්සේට ප්‍රශ්නයක් හැටියට මට මේක මේ විදිහට අහන්න හිතෙනවා අපේ හැමෝනේ. දැන් මේ මත්පැන් පාවිච්චි කරලා වියරු මිනිසෙක් බවට පත් වෙලා ගෙදරට ඇවිල්ලා තමන්ගේ බිරිඳට දරුවන්ට පහර දීලා ගම ඉස්සරහා තමන්ගේ නිවස විහිළුවක් බවට පත් කරන මේ සමාජචරය අපි බොහෝ විට දකින්නේ සමාජයේ ධනවත් පවුල් වලින් නෙමෙයි. බොහොම දුගී දුප්පත් පවුල් වල මේ දර්ශනය අපි ටෙලිනාට්‍ය හරහා චිත්‍රපටය හරහා විශාල වශයෙන් දකිනවා. මේ අත්දැකීම් සමහර තැන්වල අත්විඳිනවා. එතකොට මේ මත්පැන් වලට ඇබ්බැහි වීමට අධ්‍යාපනික මට්ටම එහෙම නැත්නම් ආර්ථික මට්ටම මේ දේවල් වල කිසියම් බලපෑමක් තියෙනවද?
ඔව් දැන් අපි ගත්තොත් අද හිරගත වූවන්. ඒ කියන්නේ අපේ මැගසින් වැලිකඩ හරියේ ප්‍රධාන බන්ධනාගාරව 44ක් දිලිෂාන් හිරගත වෙලා තියෙන මත්ද්‍රව්‍ය ආශ්‍රිත ගැටලු වලින්. එයින් අතිශය සාතිශය බහුතරයක්. ඒ කියන්නේ මම හිතන්නේ 80ක් වගේ ප්‍රමාණයක් සම්පූර්ණයෙන් මත්ද්‍රව්‍යයට අත්දැවිලා තියෙන්නේ අඩු අධ්‍යාපනයක් සහිත අය. ඒ කියන්නේ ඉස්කෝලේ පහට ගිහලා ඒ වගේම ශ්‍රම බලකායට ඉන්න අය. අපි ශ්‍රම බලකාය කියලා කියන්නේ සරලව ගත්තොත් ඔය කුලී වැඩ කරන, කම්කරු වැඩ කරන, එදිනෙදා කීයක් හරි හොයාගන්න හුඟක් අමාරුවෙන් ජීවත් වෙන, ඒ කියන්නේ ස්ථිර රැකියාවක් නැති මේ සමාජ තීරුව. ඉතින් අදහස් වෙන්නේ ලොකු අය මේකට අබ්බැහි වෙන්නේ නැහැ කියලා. ඒක 120ක විතර යමක් කමක් තියෙන දැනුගත් තීරණ මිනිස්සු මේකෙන් විනාශ වෙලා තියෙනවා. හුඟක් උගත් අය එහෙ විනාශ වෙලා තියෙනවා. උදාහරණයකට ගත්තොත් යුරෝපා වගේ රටක එක්සත් ජනපදයේ වගේ රටක් අපි අරගත්තොත් හුඟක් නාගරික මධ්‍යම පාන්තික සමාජ තීරුව මේකට අහු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ හුඟක් ඒගොල්ලෝ අද සාකච්ඡා කරන්නේ මෙතන විශාල රික්තයක්. ඒ කියන්නේ තරුණයන්ගේ ජීවිතයේ බලාපොරොත්තු කඩවීමක්. ඒ කියන්නේ මොකද්ද මේ ජීවිතය කියන එක පිළිබඳව යම්කිසි ඒගොල්ලන්ගේ තියෙන මානසික කඩාවැටීමක්. ඒ අනුව අද විශේෂයෙන්ම ජාත්‍යන්තර ඉංග්‍රීසි පාසල් වල විශාල ධනයක් තියෙන එච්චර උගත්කමක් නැති අලුතින් සල්ලි හොයාගත්ත සමාජ කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලන්ට ලොකු රසඥතාවයක් නැහැ. ඒ වගේම සල්ලි වලට මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. ඉතින් අන්න ඒගොල්ලන්ගේ දරුවෝ හුඟක් දුරට මේකට නැඹුරු වීමේ මේ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් අපි කරපු සමීක්ෂණවල ඒ වගේ ඒ කියන්නේ අලුතෙන් ඉක්මනින් සල්ලි හොයාගත්ත වැඩි අධ්‍යාපනයක් නැති සමාජ තීරුව අතර මේක හුඟක් ලොකු තරුණ පරම්පරාව අතර මේ ප්‍රවණතාවයක් විදිහට ගමන් කරලා තියෙනවා. හොඳයි. ඒ ප්‍රකාශයත් එක්කම දෙයක් පැහැදිලිවම ගමු අපි හම්බුනේ. ලෝක ප්‍රවණතාවයේ එකතකට ගමන් කරනවා. මේ මත්පැන් කියන එක ලෝකයේ දිනෙන් දින බොහොම වේගෙන් ව්‍යාප්ත වෙනවා. මේ කාරණාව තමයි ඔබ වහන්සේ මේ බොහොම අපි ආගේ මේ සාකච්ඡාව තුළ පිළිගන්නේ. එතකොට මේ ලෝක ප්‍රවණතාවයත් එක්ක ඔබ වහන්සේලාට දැන් මේ ලංකාවේ මතට කියන ව්‍යාපෘති තවදුරටත් ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි. නැහැ. ලෝකේ දැන් අපි ගත්තොත් ලෝකේ ප්‍රවණතාවයක් විදිහට දැන් අපි ගත්තොත් 2006 දී අපි මධ්‍යසාර හා දුම්වැටි අධිකාරී පනත සම්මත කරා. ඉතින් ආචාර්ය ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ තමයි මේ පනත මේ පාර්ලිමේන්තුවට ගෙනාවේ දිලිෂාන්. ඒ පාර්ලිමේන්තුවට ඒ පනත ගෙනාවට පස්සේ වාද විවාද ඇති වුණා. නමුත් ජනාධිපතිතුමත් එක්ක අපි සාකච්ඡා කළා. ඊට පස්සේ එතුමා ඒක මේ රජයේ පනතක් බවට පත් කළා, කැබිනට් එක අනුමත කළා. මේ පනත ගෙනාවා. හැබැයි ගෙනාවම කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. එක්කෙනෙක් දෙනෙක් විරුද්ධව කතා කරා. නමුත් බොහෝ දෙනෙක් විරුද්ධුනේ නැහැ. හැබැයි පනත දාපු වෙලාවේ අපට සිද්ධ වුණා නඩු 25ක් මේකට කියන්න. පොඩි ප්‍රමාණයක් නෙවෙයි. නඩු 25ක් කියන්නේ විශාල නඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ නඩු ඔක්කොම කිව්වේ මේ දුම්කල සමාගමට අදාළ ආයතන. ඒගොල්ලගේ ව්‍යාපාර වැටෙනවා, මානව හිමිකම් කඩ වෙනවා, බොන්න කියලා මිනිස්සු කැමති දෙයක් බලෙන් තහනම් කරන එක වැරදි. ওই වගේ ගොඩාක් තර්ක ගෙනාවා. ඉතින් අපේ මනෝහර දුසිල්වා විශේෂ මුදිය ගම්මන්පිල වගේ අය උසාවි දින දෙකක් මේ පනත සම්බන්ධයෙන් විශාල තුන් දිනකගේ මණ්ඩලයකින් තමයි මේක සාකච්ඡා කළා. මේ පනත අපට පාර්ලිමේන්තුවට පාස් කරගන්න පුළුවන් වුණේ. ඒතකොට අභියෝග එල්ල වුණා පනතට. පනත දැන් සම්මත වෙලා තියෙනවා. ඉතින් වැදගත්කම දින අපේ පනත කොපි කරලා තමයි ප්‍රංශේ සහ එංගලන්තය ඊට පස්සේ මේක සාකච්ඡා කළේ. ඉතින් ඒක හරි වැදගත්. ඒ කියන්නේ අපි තමයි මේ පනත හුඟක් උදිරියට ගෙනිච්චේ. මේ රටවලුත් මේක අවදානමක් හැටියට පිළිගන්නවද අපි හම්බුනේ? ඔව් දැන් අත් වශයෙන්ම ලොකු අවදානයක්. දැන් එංගලන්තය වගේ ගත්තොත් දැන් මීට මාස ටයිම් සංගරාවේ කාලතුන එංගලන්ත මේකන විශාල ප්‍රධාන මුල් කවරේජ් සහ මැද පිටුවත් ඔක්කොම තිබුණේ මේ සම්බන්ධයෙන්. ඉතින් ඒගොල්ලෝ කියලා තුන මේකේ තියෙන බරපතල අනතුරු විශේෂයෙන් ප්‍රංශය වගේ රටක විශාලම ප්‍රශ්නේ තියෙන්නේ මේ ගැප් ගන්න කාන්තාව. ඒ කියන්නේ ඔවුන් ඒ කාලය තුල සිගරට් බොනවා. දැන් කාන්තාව බොන්න පුරුදු වෙලා හිටියොත් ඒ කාලය තුල උන එක විශාලම ප්‍රශ්නයක්. ඒ වගේම ඇල්කොහොල් බීම නිසා මේ ගබ්සා වීම වගේ දේවල්. නිසා කාන්තාවන්ගේ දුම්පානය සහ සිගරට් අරක්කු බීම නැත්නම් ඇල්කොහොල් පාවිච්චි කිරීම දරුණු විදියට සමාජයට බලපාලා තියෙනවා. ඒ වගේම මේකේ අර අපි කරපු වැඩේ. ඒ කියන්නේ ප්‍රචාරක යාන්ත්‍රණය සමාගමේ ප්‍රධානම උපාය මාර්ගය තමයි හරි ලස්සන ප්‍රචාරයක් මේකට තියෙනවා. දැන් නළුවෝ, නිලියෝ, ජනප්‍රිය චරිත මේ වගේ ප්‍රබල චරිත ඒගොල්ලෝ ලව්වා ඒගොල්ලෝ හරහා මේක ප්‍රචාරය කරනවා. දැන් අපි ගත්තොත් අපේ ටෙලි නාට්‍යවල අපේ රූපවාහිනී මේවල මීට කලින් ගත්තොත් අපිට يعني 60 දශකේ නැත්නම් 70 දශකේ නළුව වැඩිම කරලා තියෙන බොන එක. ලොකු දැන් වතු සුපරින්ටෙන්ඩන්ට්ලාගේ කතා හරියට තියෙනවා අපේ 60 දශකේ චිත්‍රපටිවල. තේවත්තේ කතා. ඉතින් තේවත්තේ වැඩකාරයෙක් ඉන්නවා. වැඩකාරියත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් සුපරින්ටෙන්ඩන්ට් බොනවා. කොහොම කතා හරියට තියෙනවා අපේ 60 දශකේ චිත්‍රපටිවල. එතකොට ඒ චිත්‍රපටි වලින් දැන් ජනප්‍රියම නළුවෙක් අපි ගත්තොත් ගාමිණී පොන්සේකා. දැන් ගාමිණී පොන්සේකා මහත්මයා රංගපාපු චිත්‍රපටිවල හුඟක් බිව්වා. අපි හුඟක් ප්‍රචාරය කරපු එකක් තමයි දැන් යකඩය. යකඩයට දැන් අවුරුදු 105ටත් වැඩි තාම ඉන්නවා මේ මිනිස්සු. හැබැයි ඔහුගේ චිත්‍රපටිය හදද්දී මේ යකඩේ අරක්කු සහ සිගරට් දෙකම බොනවා. හැබැයි යකඩේ ජනාධිපතිතුමා හම්බුනම කවදාවත් මම බීලා නැහැ. ඔහු මස් මාළු කාලත් නැහැ, අරක්කු සිගරට් බීලත් නැහැ. ඉතින් යකඩේක් වෙන නම් අරක්කු සිගරට් බොන්න ඕනේ. චණ්ඩි නිකන් අර
අමුතු ත්‍රාසජනක දේවල් කරන්න මේ බොනවා. ඒක හන්ද ඔබත් බොන්නේ. ඒ කියන්නේ තරුණ පරම්පරාව තුළ ළමයි තුළ විශේෂම අවුරුදු 16 දුහම තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒකට ආමන්ත්‍රණය කරලා ගාමිණී